සිත්තම් පින්න වැටනර සීතවත්නම් සතපවන්නනුඹ පපුවේ උණුසුම් කුමරානනී. Hi guys, welcome to my YouTube channel. අද වීඩියෝ එක ඩේ vlog එකක්. ඉතින් අද දවසම ගෙදර තමයි ඉන්නේ. මට හිතුණා අද මගේ දවස ගැන විදිය ඔයාලත් එක්ක share කරගන්න. අද ඉතින් අපේ නංගිත් ගෙදර ඉන්නේ. ඒ වගේම අපේ නැන්දගේ දුවත් අපේ ගෙදර ආවා. ඒක නිසා අපි දැන් නිකන් ඉන්න ගමන් හිතුණා අපේ ගෙවල් ගාව පාරේ ගොඩක් මේ බල්ලෝ පූසෝ හැම ඉන්නවා. ඉතින් එයාට කැම ටිකක් හදලා දෙන්න හිතුවා. නිකන් අපිට ඉන්න ගමන් මොකද කරන්න දෙයක්වත් නැති නිසා හිතුණා එයාට මොනවා හරි හදලා දුන්නා හරි කියලා. ඉතින් තාම කැම එක හැදුවෙත් නැහැ. අපි දැන් කැම එකත් හදාගෙන යන් එයාලට දෙන්න. Guys, අපි දැන් ආවා අපේ ආච්චි වගාවට ගොටුකොළ ටිකක් අරගෙන යන්න. මොකද අපිට වගේම හොඳ පෝෂණදායී ආහාර යාලටත් දෙන්න ඕනේනේ. ඉතින් අපි හිතුවා ගොටුකොළ ටිකකුත් ඒ කෑම එකටම දාන්න. Guys, අපි කෑම එක හදාගත්තා. මේ අපි හිතුවා දැන් අපි 3-4 දෙනෙක් යනවා. අපි 4 දෙනාම පයින් ගිහිල්ලා බෙදන්න. වැඩි දුර යන්නෙත් නෑ මේ ළඟ. ඒක නිසා අපි 4 දෙනා පයින් යනවා. එහෙනම් යමු. Hi. Go. Yeah. Aynakin na ba? Aynakin. Ya, Kak.
ගයිස් අපි 4 දෙනා දැන් ගෙදර ගිහිල්ලා ආයෙමත් යනවා. ඉතින් අපි ටිකක් දුර යනකොට අපේ අයියත් ආවා. අපි ගෙදර ආවා. ඇවිල්ලා ඉක්මනට ලෑස්ති වුණා. මේ අයියා කිව්වා ෆිල්ම් එකක් බලන්න යන්න කියලා. අපි ගොඩ දවසකින් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැ. අන්තිමටම බලන්නේ සිංහබාහු. ඒක නිසා අයියා කිව්වා යන් කියලා ෆිල්ම් එකක් බලන්න. අපි අයියා කන්ඩිෂන් එක දෙන්නේ නැහැ. ඉතින් අයියා ආවට පස්සේ තමයි අපි ගිහුවත් ෆිල්ම් එකක් බලන්න යන්නේ. අයියත් එක්ක තමයි ගොඩක් වෙලාවට යවෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අයියයි මමයි අපේ නන්දගේ නංගි නන්දගේ දුව එයාතුයි අපේ නංගි ටික යනවා. එහෙනම් යන ගමන් හම්බෙමු. ගයිස් මට මෙතන කියන්න බැරි වුණා. අපේ මල්ලිලා දෙන්නකුයි අයියා කෙනෙකුයිත් යනවා තව. ගයිස් අපි දැන් ෆිල්ම් හෝල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ගයිස් අපි ෆිල්ම් එක බලලා ඉවරයි. ඉතින් අපි දැන් බීච් එකට චුට්ටක් ගිහිල්ලා එහෙමම කෑමත් අරගෙන ගෙදර යනවා. කොහෙන්ද යන්නේ? ගයිස් අපි දැන් ගෙදර යනවා. එහෙනම් ගිහිල්ලා හම්බෙමු. ගයිස් අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කෑම කාලා ෆිල්ම් එකක් බලන්න ගත්තා. ගයිස් අපි හෙටත් චුට්ටක් ඇවිදින්න යන හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකේ වීඩියෝස් උත් මම මේ vlog එකේම දානවා. එහෙනම් හෙට හම්බෙමු. The next day. සිත්තම් පින්න වැටනර සීතත්නම් සතපවන්නනුඹ පපුුවේ උණුසුම් කුමරානනී පුරතලයෙහිමී කවදක හරි අවසක යලී විලෙන ඔය ඇස් මගෙවෙන හින්දා. ගයිස් අපි අයියා පොඩි වැඩකට ගියා. දැන් අයිගෙනකන් තමයි අපි ඉන්නේ. අපි යන්න හිතාගෙන ඉනවා ගයිස් පාක් එකට. ඊට පස්සේ බීච් එකකට යන්න හිතාගෙන ඉන්නවා. බලමු කොහෙද යන්නේ කියලා.
guys ඔයාලා බලන්න කැමති vlogs මොනවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම color food challenge එකක් කරන්න මම හිතාගෙන ඉන්නවා. color food challenge එකට colors දාගෙන යන්න ඕගොල්ලෝ. මම වැඩිම colors ගාන බලලා මොන color එකකින්ද කරන්න කියලා කියන්නම්. guys අපි දැන් ආවා නිල්වලා පාර්ක් එක ළඟට. අපි තුන්දෙනා දැන් ඇතුළට යනවා. අයියා නම් ඉන්නේ නැහැ. අයියාගේ වැඩ වගේකට යනවා කිව්වා. අපි තුන්දෙනා දැන් යනවා. මටත් යන්න ආසයි. අතරින් ටිකට් ගන්න මොකද? guys අපි ආවා දැන් මොනවා හරි කන්න. අපි මෙතනින් බබල් ටී එකකුයි චූටි මොනවා හරි බන් එකකුයි තමයි ගත්තේ මට මතක විදියට. ළමයි ඊට පස්සේ ඔච්චර අයියේ පදගෙන යන්න පුළුවන් guys අපි දැන් ආවා පොප්කෝර්න් එකක් ගන්න. මන් දන්නවා ඔබ ආයේ නොඑන බව මේ යාමයේ මන් සොයනවා නෙතු පේන හැම හීනයේ guys අපේ අයියා බීච් එකේ ඉන්නේ. අපි දැන් පික්නික් එකක් දාගෙන යනවා අයියා ඉන්න තැනට. guys දැන් නම් චුට්ටක් රෑ වෙලා දැන් වෙලාව 7ට විතර ඇති. ඉතින් අපි තුන්දෙනා දැන් ආවා පොඩි දෙයක් මොනවා හරි කන්න කියලා. අපි කාලා දැන් ගෙදර යනවා. guys අපි චුට්ටක් පාර ළඟට වෙන්න ඉන්න නිසා ටිකක් සද්ද වැඩි. ඒකෙච්චර ගණන් ගන්න එපා.
ගයිස් අපි දැන් ගෙදර යනවා. එහෙනම් මගේ වීඩියෝ එක බලවට thank you so much. මගේ වීඩියෝ එක කොහොමද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්. bye. අයියෝ. ඔය දාන්න මේකද? මේ මොකද යන්නේ කියලා.